ඒ වගේම මම නිදාගන්නේ හරිම අකමැත්තෙන්. මොකද මගේ බබා මම එනකන් ඇඳට වෙලා බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් මං හිතන්නේ මම නිදාගන්නේ නැහැ. ගමේ Tamanගේ ඥාති සොයුරියකගේ ගෙදරට රෙදි කෑලි ටික අරගෙන ගිහිල්ලා එයාගේ මැෂින් එකෙන් ඇඳුම් මහන්න පටන් ගත්ත සොයුරියක් තමයි පබාරපස. අද වෙද්දී සමාජ මාධ්‍ය භාවිතයෙන් මාසෙකදී ඇඳුම් මහලා වැඩිම සේල් එක මේ වෙනකොට කරන කෙනා අපේ ව්‍යාපාරික එකමුතුවේ මෙන්න මේ පබාරපස. ව්‍යාපාරික වැඩමුළුවට එන්නේ කොයි මාසෙද? 2024 කීවෙනි වැඩමුළුවටද? පොසොන් පොයේට පස්සේ දවසේ දෙවෙනි වැඩමුළුව. වැඩමුළුවට එනකොට පේජ් එකේ ෆලෝවර්ස්ලා කීයක් හිටියද? 600ක් හෝ 800ක්. 600ක් හෝ ෆලෝවර්ස්ලා කීයක්ද හිටියේ? 600ක් හෝ 800ක්. අද වෙනකොට දැන් මේ වෙද්දි වාගේ පේජ් එකේ ෆලෝවර්ස්ලා කීයක් ඉන්නවද? 1,75,100ක් වගේ අඩු. 1,75,000ක ෆලෝවර්ස් ප්‍රමාණයක් පබාරට මේ වෙනකොට තිබෙනවා. වගේ ඊළඟට දැනගන්නද ඕන දේ මම දැන් කියවනේ කතාව අපේ වැඩමුළුවට එනකොට ඒ වෙද්දි මුල්ම කාලේ වාගේ ආරම්භයේදී වාටම කියලා මැෂින් එකක් තිබ්බේ නැහැ. අද වෙද්දි මම දැන් යන්න ඕන 7 වෙනිදා එහෙ. දැන් ඔයාගේ ගාමන්ට් එකේ ගෙදර අඳුන් මහන තැන ඔයාගෙම කියලා ණය නැතුව දැන් ඔයාම සල්ලි දීලා අරගෙන තියෙන ඔයාගෙම රෙදි මහන මැෂින් කීයක් තියෙනවද? 25යි. තමන්ගේම ගෙදර අනුන්ගේ මැෂිමකින් රෙදි මහපු පබාරට අද වෙද්දී මැෂින් 25ක් තියෙනවා. ඔයාට මේ වෙනකොට කාර්ය මණ්ඩලයේ කීයක් ඉන්නවද? 32යි. ෆලෝවර්ස්ලා 32ක් ඉන්නවා. නෑ. ඇඳුම් මේ කාර්ය මණ්ඩලයේ ඔක්කොම කීයක්ද ඉන්නේ? 32යි. 32ක් ඉන්නවා. ආදායම් ගැන අහන්න ඕනේ නැහැ නේ. ඒක අනවශ්‍යයි අපිට. හිතාගත්ත කෙනේ මූණ දැක්කම ආදායම් පේනවද නැද්ද? පේනවා. අය අහන්න ඕනේ නැහැ. හරි. දේශපාලනඥයෝ පස්සේ ගිහිල්ලා විවිධ රැකියා බලාපොරොත්තු වෙලා විවිධ ව්‍යාපාර කරලා විවිධ ගමන් මාර්ගවල ගියපු අය තමයි මෙතන ඉන්නේ අවසානයේ සදගිරිසෑ මේ ඔන්ලයින් බිස්නස් වැඩපිළිවෙල තුලවත් මට හීන දිනන්න පුළුවන් නම් කියන විශ්වාසයෙන් ඇවිල්ලා ඉන්නේ. මෙයාලට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මම බොහොම ගොඩක් කාලෙක ඉඳලා ඒ කියන්නේ මම 2008 වගේ ඉඳලා තමයි ව්‍යාපාරය පටන් ගත්තේ. එතකොට මම මාතර පුංචි ගමක තමයි ඉන්නේ. එතකොට මගේ ව්‍යාපාරය තිබ්බේ මගේ ගම ඇතුලේ විතරයි. ඉතින් මම ඕක දියුණු කරගන්න සෑහෙන උත්සාහ කරා. ඉතින් එතකොට මම හැමදාම ඔය සමාජ මාධ්‍යයට කලින් ටීවී ප්‍රෝග්‍රෑම්, පත්තර ඒ වගේ හැම දෙයකින්ම ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඉතින් මම ඔය සමාජයේ තියෙන සමහර සංවිධාන ව්‍යාපාර වලට අත දෙනවා, ණය දෙනවා, ඒ වගේ ගොඩක් දේවල් කියන. මම හිතන්නේ ඒ හැම දෙයකටම මම ගියා. ගිහින් ඇත්තටම කාලය අපතේරීමක් විතරයි වෙන්නේ. සමහර තැන් වලින් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ වුණාට අපිට ඒ කිසිම තැනකින් අලෙවි කරගන්න විදියක් කවුරුවත් කියලා දෙන්නේ නැහැ. අමූලික දැනුම දෙනවා. ඒ වගේම ණය දෙනවා කියනවා. ඉතින් දුව ඇවිදිනවා හැමතැනම. ඒ වුණාට ඉල්ලන දේවල් එයාලා ඉල්ලන සුදුසුකම් අපිට සම්පූර්ණ කරලා දෙන්න බැහැ බැංකු වලට. ඉතින් අන්න ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මම හිතන්නේ ඔයාලා හැමෝටම මේ දේවල් වෙලා ඇති. ණයක් ගන්න ගියාම බැංකු වලින් අපිට කෝටි ගණන් තියෙනවා කියලා හිතාගෙන තමයි සමහර වෙලාවට ડોකියුමන්ට් ඉල්ලන්නේ. ඉතින් ආයේ හැරිලා එනවා. ඒ වගේ ඉඳපු තත්ත්වයක් මගේ ජීවිතේ තිබ්බ අවුරුදු 15ක් විතර. ඉතින් ඊට පස්සේ අවසාන වශයෙන් මම අන්තිමට ආවේ 2024 ජූනි 22 සඳගිරි සෑයේ තිබුණු ව්‍යාපාරික වැඩමුළුවට. අන්න එතනින් ගණිපු දැනුමෙන් පස්සේ තමයි අර අවුරුදු 16ක් විතර මම පොඩියට කරගෙන ආපු දේ එකපාරට මහා ඉහළට නගලා ගන්න පුළුවන් වුණේ. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි Facebook page එක හරහා. ඉතින් මම මේ ගොඩක් වෙලාවට මේ මෙතන ඉන්න අයත් එක්ක කතා කරා මේ අවටම අය අද තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මම එක්කෙනෙකුට ගහලා එලවන්න තමයි තියෙන්නේ. මොකද දෙවෙනි වැඩමුළුවට මම ආවේ මාතරේ ඉඳලා. ඉතින් ඒදී මගේ දරුවත් පොඩි දරුවත් අරගෙන බොහොම අමාරුවෙන් තමයි මෙතෙන්ට ආවේ. ඒ ඇවිල්ලා තමයි මේ දේ ඉගෙන ගත්තේ. ඉතින් ඇත්තටම මට හිතාගන්න බෑ ඇයි ඔයාලා පහක්
කමන්නේ අද හරි ඔයාලා හරි තැනට ආව කියන සිතුවිල්ල හිතේ තියාගන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ නිසා ගොඩ යන්න පුළුවන් කියලා එකක් නැහැ. අපේ ස්වාමීන් වහන්සේ කියලා දෙන දේ ඔයාලා හරියට අවබෝධ කරගෙන තමන්ගේ නිර්මාණශීලී හැකියාවෙන් ප්‍රයෝජන ගත්තොත් විතරයි ඔයාලට ගමනක් තියෙන්නේ. අන්න ඒක හරියට කරගන්නව නම් ඕනම කෙනෙකුට ඉස්සරහට යන්න පුළුවන්. මට මේ වගේ මම ඉගෙනගෙන ගියා. ඊපස්සේ අපේ හාමුදුරුවෝ වහන්සේගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ වැඩේ කරගන්න උත්සාහ කරා. එච්චරයි මම කළේ. ඉතින් අපි අතරේ තමයි දැන් මම හිතන්නේ ලංකාවේ ලොකුම ව්‍යාපාරික එකමුතුව තියෙන්නේ. ඉතින් එක්කෙනෙකුටවත් එතනින් වැටෙන්න විදියක් නැහැ. කාට හරි ප්‍රශ්නයක් ආවොත් අපි එකතු වෙලා ගොඩක් අය ඉන්නවා. එයාට වැටෙන්න අවස්ථාවක් කොහොමවත් නැහැ. ඉතින් මම යෝජනා කරනවා ඔයාලට අපිත් එක්ක එකතු වුණොත් දිග ගමනක් යන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඔයාලට මේ කලින් කතා කරපු ආසංක රවසානි කිව්වා සතුටින් අවදි වෙලා නිදාගන්නේ අකබැත්තෙන් වෙන මිනිසෙක් වුණොත් ඒ මිනිසයා තමයි හොඳින් ඉන්න සාර්ථක මිනිසෙක් කියලා. ඉතින් ඇත්තටම මම අද එහෙම කෙනෙක්. මම අද උදේට සතුටින් නැගිටින්නේ මගේ ව්‍යාපාරයේ ඊයේ දවසේ ඉතුරු කරපු කොටස බලන්න. ඒ වගේම මම නිදාගන්නේ හරිම අකබැත්තෙන්. මොකද මගේ බබා මම එනකන් ඇඳට වෙලා බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් මං හිතන්නේ මම නිදාගන්නේ නැහැ. ඒක තමයි මට අවසාන කියන්න තියෙන්නේ. හරි. ඉතින් ඔයාලා පැහැදිලි නැති මේ අපේ සඳගිරිසෑ ව්‍යාපාරික එකමුතුවේ දකුණ මාතර ඉඳලා ආපු පබාරා ෆැෂන්. ඉතින්